අපේ ජීවිතයේ අපිට ලැබෙන ලොකුම සම්පත තමයි දරු සම්පත. ඉතින් අද ඔන්න ගොඩ දවසකට පස්සේ මගේ මේ ලොකුම සම්පත් දෙකත් එක්ක මම අද ලස්සන පුංචි වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්න හිතුවා. ඉතින් අද සෙනසුරාදා දවසේ ඉස්කෝලෙත් නැති හින්දා මේ දෙන්න ටිකක් උදෙන්ම නැගිටිනවා. ඉස්කෝලේ යනකොට නම් පොඩ්ඩක් ටිකක් කම්මැලි නැගිටින්න. හැබැයි බලන්නකො නිවාඩු දවසට ඉක්මනට නැගිටින හැටි. වෙලාව දැන් උදේ 10ට විතර ඇති. අද අපි ටිකක් උදෙන්ම නැගිට නිසා සෙනසුරාදා වුණාට අපි උදෙන්ම දැන් කෑම අරගෙන ඉන්නේ. අද උදේට අපි කෑවේ පාන්. සම්බෝලයක් හදලා පාන් කෑවා. පුතාණන් ටෝස්ට් කරලා තමයි අද පාන් කෑවේ. ඉතින් ඒ නිසා ඔන්න උදේ 10 වෙද්දී මෙයාලට බඩගිනි හැදිලා. වෙනදට නම් දුවට 10 වෙද්දි මුකුත් නම් දෙන්නේ නැහැ. පුතාණන් ඉතින් දවසට ඔය වගේ 4-5 සැරයක් ටික ටික කනවා. මොකද ඉතින් දුවගේ චුට්ටක් මේ දවස්වල බර අඩු කරන්න කියලා තියෙන නිසා එයාට අමතර කෑම ගොඩක් වෙලාවට දෙනවා අඩුයි. ඉතින් මට හිතුණා පාන් ටිකක් ඉතුරු වෙලා තියෙන හින්දා අද පොඩි රස කෑමක් හදලා දෙන්න මේ දෙන්නට. හැබැයි ඉතින් අද මම නෙවෙයි ගොඩක් වැඩ කරේ මේ කෑම එක හදන්න. මේ දෙන්නම තමයි ගොඩක් ආසාවෙන් මේ කෑම එක හැදුවේ. මම අල ටික තම්බලා දුන්නාම පුතා කැමති වුණා ඒ ටික පොඩි කරන්න. ඉතින් ඊට පස්සේ දුවට ඕන වුණා ලුණු ටික කපන්න. එයා දැන් මෙයාට පුළුවන් විදිහට ලුණු ටික කපනවා. හැබැයි ඉතින් හොඳට වැඩ ටික කරා. ලුණු ටික කපන්න කලින් එයා ලීක්ස් කොළ ටික හොඳට හොදලා අරගෙන එයාට ඔය පුළුවන් විදිහට හීනියට ඒකත් කැපුවා. දැන් මම පෙන්නන්නේ. දැන් පුතා එනසාල්ලට දෙකකුයි කරාමුණට ටිකකුයි අංගෙඩියට දාලා කොටනවා. ඉතින් ආසයි මේ වගේ වැඩවලට. ඊට පස්සේ ඉතින් කුරුළු පොතු ටිකකුත් දුන්නා යාට. ඉතින් මේ ටිකක් දාලා කොටනවා. ඉතින් ගොඩක් වෙලා මේක කොටම හිටියා. ඊළඟට සුදු ලුණු දාගත්තා. ඊට පස්සේ කුරුඳු නෙමේ ඉඟුරු. අම්මු ඉඟුරු කෑල්ලකුත් දාගත්තා. කෑල්ල දෙකට කපලා දාගත්තේ කෑලි දෙකක් විදිහට. අර මතක ඇති වීඩියෝ එකේ කලින්ම පෙන්නුවා අපි ඉඟුරු ගලවන්න ගියා. ඉතින් දුව ගලවපු ඉඟුරු කෑල්ල තමයි මට සුද්ධ කරලා ගෙනාවේ. බරයිද? දුව ලුණු ටිකත් ඔය විදිහට කපලා වෙනමම දැම්මා. එයා කපන ඒවා ටික වෙනම අයින් කරනවා ලස්සනට පිළිවෙලට. මගෙන් ඒක කරන්න ඉල්ලුවත් එයා දුන්නේ. එයාට මේක කරන්න ඕන කිව්වා. ඉතින් ওই විදිහට ටික වෙලාවක් ඒ වැඩේ කරා. ඉතින් මට නම් හරිම සතුටුයි. එයා එක වැඩක සාමාන්‍යයෙන් ගොඩ වෙලාවක් ඉන්න කැමති නැහැ. අකුරු ලියද්දි උනත් එහෙමයි. මම ගොඩක් වෙලාවට මෙයාගේ හෝම්වර්ක් එහෙම කරවන්නේ විනාඩි 5ක් විතර ලියවනවා. ඊට පස්සේ ආයෙත් එයාම ඉල්ලනවා අම්මේ මට රෙස්ට් එකක් ඕන කියලා. ඊට පස්සේ තින් චුට්ටක් එළියට යන්න දීලා පොඩක් සෙල්ලම් කරලා එන්න කියනවා. ඊළඟට තමයි යන්න ගහලා ගන්න. ඉතින් ওই විදිහට තමයි. හැබැයි දැන් මේ වැඩේ මේ ගොඩක් ආසාවෙන් එයා කරා. ඉතින් ඒ හින්දා මේ මට නම් මාර සතුටුයි. උදේට කාලා පාන් ටිකක් ඉතුරු වුණානේ. ඉතින් ඒ ඉතුරු වෙච්ච පාන් වලින් අද අපි පැටිස් හදන්න යන්නේ. දැන් වෙලාව නම් චුට්ටක් 10 පහ වෙලා. ඉතින් අපි 10ට විතරනේ මේ වැඩේ කරන්න ගත්තේ. දැන් මේ දාගත්තේ ටෙම්පරාදුවට මුලින්ම මම තෙල් රත් වෙච්ච පෑන් එකට මාළු ටික දාගත්තා. ඒක පොඩ්ඩක් බෙදෙන්න දුන්නා. ඔයා කලින් දැක්කා මම ඉක්මනට අමු මිරිස් කරලකුයි ඒකට කරපිංච ටිකත් හීනියට කපා ගන්නවා. දැන් ඉතින් මේක චුට්ටක් බෙදෙන්න දෙනවා. ඊට පස්සේ තමයි මම ඉතුරු ටික එකතු කරන්නේ. දැන් මේ ටෙම්පරාදුව හදා ගන්න යන්නේ. ඊට පස්සේ තමයි අපි පාන් එකෙන් පැටිස් එක හදාගන්නේ මේක මැදට තියලා.
ඉතින් දැන් ඔයාලට පේනවා දැන් මේ අපේ දුව කපපු ලුණු ටික ලස්සනට කපලා තියෙනවා එයා. ඒ ටිකක් දාලා හොඳට මේ ලුණු ටිකත් බෙදෙන්න දෙනවා පෑන් එකේම. ඊළඟට ටෙම්පරාදුවට කපාගත්තු අනිත් ඒවා ටික මේ වෙලාවේදී එකතු කරනවා. හීනියට ලියාගත්තු අමු මිරිස් වගේම හීනියට ලියාගත්තු කරපිංචා ටික. එතකොට අපිට කරපිංචා අයින් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ඒ විදිහටම කන්න ගන්න පුළුවන් ටෙම්පරාදුව. දැන් මේ පෙන්නන්නේ ලුණු කුඩු අවශ්‍ය විදිහට මම ලුණු කුඩු දාගත්තා. මොකද අල ටිකයි මාළු ටිකයි තම්බද්දි ලුණු කුඩු ටිකක් එකතු කරපු නිසා මම මෙතනදී ලුණු බලලා තමයි ටිකක් අඩුවෙන් දාගත්තේ. ඊළඟට ගම් මිරිස් කුඩු ටිකක්, කෑලි මිරිස් කුඩු ටිකක්, තුන පහ කුඩු, කහ කුඩු ටික මේකට දාලා ටෙම්පරාදුව මේ විදිහට තමයි මම හදාගත්තේ. ඊළඟට තඹගත්තු අල ටිකත් මේකටම එකතු කරලා හොඳට කලවම් කරනවා. අන්තිමට මේකට එකතු කරන්නේ අපි කපාගත්තු ලීක්ස් කොළ ටික. දැන් මම රෙකෝඩින් එකක් කරද්දි පුතාට කියනවනේ පුතේ කෑ ගහන්න එපා රෙකෝඩින් එකක් කියලා. ඉතින් එහෙම කිව්වම වැඩිපුර මේ සද්දේ දානවා. දැන් ওই බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඇහුනේ ඔයාට. ඒ විදිහට කිව්වට පස්සේ එයා මේ සද්දේ දාන විදිහ ටෙම්පරාදුව දැන් මම ලිපෙන් බාගත්තට පස්සේ දෙහි යුෂර් ටිකක් එකතු කරා. වැඩියම නෙවෙයි. ඉතින් දැන් ඔන්න අපේ ටෙම්පරාදුව ලෑස්ති. ළඟට තියෙන්නේ පාන් එක ලෑස්ති කරගන්න. දැන් ඔයාලට පේනවා අපි පාන් එක ලෑස්ති කරගත්ත විදිහ. ඔයාගේ ජීවිතෙත් මේ වගේ ආදරණීයව ගෙවන වෙලාවල් ඇති. පුංචි දරුවෝ ඉන්න ගෙවල් වල යාළව ලං කරගෙන විශේෂ කෑමක් බීමක් හදලා යාළට දෙන සතුට තරම් වෙන සතුටක් නෑ. ඇත්තටම ඉතින් මේ පුංචි දෙයකින් පවා යාළ හරියට සතුට වෙනවා මම දැකලා තියෙනවා. ඉතින් අපේ ගෙදර නම් මේ අපිට අවුරුදු වගේ දැනෙන දවස් තමයි හස්බන්ඩ් නිවාඩු ආවම. මොකද එහෙම යන්න එතකොට අපිට ආස කරන කෑම බීම ගන්න හැම දෙයක්ම ඉතින් අපිට ලැබෙනවා. අය ආවම මේ මොකද කරන්න කියලාට කිව්වේ නෑනේ. දැන් මේ විදිහට කපාගත්තු රවුම් වලට ටෙම්පරාදු දාගත්තට පස්සේ ඒක වටේට වතුර චුට්ටක් ගන්නවා. ඊට පස්සේ ඒක චුට්ටක් අතින් තද කරලා මේ වගේ ගෑරප්පුවකින් වටේටම මේ ඩිසයින් එක තියෙනවා. එතකොට ඒක ටිකක් හොඳට තද වෙලා හිටිනවා. හැබැයි මගේ අද ෆිලින් එක චුට්ටක් වැඩි වුණ නිසා මේ මෙන්න මේ විදිහට තමයි පැටිස් ටික ආවේ. කොහොමුණත් හැබැයි ඒක බදිද්දි ගැලවුණේ නැහැ. අන්තිමට ඉතින් ඒ ඔක්කොම කරලා ඉවර කරගෙන බිත්තර සාරු ටිකක් පැටිස් එක උඩින් ගා ගන්න ඕනේ. එතකොට තමයි අර බදිද්දි ලස්සන පාටකට එන්නේ. ඉතින් ඔන්න මගේ පාන් වලින් හදපු පැටිස් ටික තමයි මේ විදිහට බෙදෙන හැටි ඔයාලට පේන්නේ. මේකත් ලොකු වෙලාවක් මම තියාගත්තේ නැහැ. ඉතින් කර වෙන්න කලින් ඉක්මනට බා ගන්න ඕන. ඔන්න ඉතින් දැන් අපි පැටිස් කන්න යන්නේ. ඉතින් මම පාන් වලින් මේ විදිහට තමයි අද පැටිස් හදාගත්තේ තේ බොන්න. ඉතින් ඔයාටත් පුළුවන් අනිවාර්යෙන්ම මේ වගේ දෙයක් try කරලා බලන්න. එහෙනම් අදට ගිහින් එන්න හැමෝටම බුදු සරණයි ගොඩක් පරිස්සමෙන් ඉන්න කියලා හැමෝටම කියන ගමන් අදට මම නවතිනවා. ගිහින් එන්න.